දණ්ඩ නීති සංග්‍රහයේ 398 400 ආශ්‍රිත වගන්ති ගත්තොත් විශේෂයෙන්ම අද වර්තමානයේ මේ බොහෝ විට අපිට දකින්න ලැබෙන මේ dishonesty කියන එක වංචනිකව මිනිසුන් රැවටීම සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් වෙනවා including delivery of property කියන එකත් මේකට අයිති වෙනවා. එතකොට ඒ අනුව මේ වගන්තියට අනුව පුද්ගලයෙකු වංචනික ලෙස රවටා ඔහුගේ දේපලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මුදලක් ඔහුට අයිති ලේඛනයක් ලබා ගැනීම වංචනික ලෙස ලබා ගැනීම මෙයට අයත් වෙනවා. එතෙන්දී කියන්නේ වංචනික ලෙස ඔහුගේ දේපල මුදල් ඒ වගේම වැදගත් ලේඛන සොරා ගැනීම මේට අයිති වෙනවා. එතකොට මේ යටතේ අපි අයත් වෙන කොටස් කීපයක් මෙහි නම් කරන්න පුළුවන්. ওই බොරු කියලා මුදල් ගැනීම එකක්. බොරු කියලා වංචනික ලෙස මුදල් ගැනීම. ඒ වගේම බහුලව පවතින දෙයක් තමයි මේ රැකියා දෙනවා කියලා මුදල් ගන්න එක. රැකියා දෙනවා කියලා රවටලා මුදල් ගන්න එකත් මීට අයිති වෙනවා. ඒ වගේම ව්‍යාජ පොරොන්දු. බොරු පොරොන්දු විවිධ අවශ්‍යතාවන් වලට බොරු පොරොන්දු ලබා දීම. ඒ වගේම ව්‍යාජ ID fake IDs produce කිරීම. ව්‍යාජ හැඳුනුම්පත් ඉදිරිපත් කිරීම. ඒ වගේම බහුල දෙයක් තමයි අන්තර්ජාල වංචා කිරීම. අන්තර්ජාලයේ බහුලව දැනට සිදු කෙරෙන විවිධ වංචා මෙයට අයත් වෙනවා. ඒ වගේමයි මෙතන වරද සනාථ වීමක් සිද්ධ වෙන්න ඕන. මේ කරුණු සම්පූර්ණ වෙන්න මෙය වරදක් කියන එක අපි හඳුනා ගන්න ඕන. එහිදී මේ deception කියන එක වැදගත්. ඒ deception කියන්නේ රැවටීම. ඒ රැවටීම මූලික වෙනවා. ඒ රැවටීම කියන එක තියෙන්න ඕන. ඒ වගේම මේ ක්‍රියාවලියේදී මේ වංචනික අදහස සම්පූර්ණ වෙන්න ඕන. ඒ වංචාවක් විදිහට වංචනික අදහසක් වෙන්න ඕන. ඒ වගේම ඒකෙන් පීඩාවටපත් පාර්ශවයට යම්කිසි මූල්‍යමය හෝ අලාභයක් විය යුතුයි. මූල්‍යමය අලාභයක් වෙන්න ඕන. පීඩිතයට තව විදිහකට කියනවා නම් ඒක පාඩුවක් වෙන්න ඕන කියන එක තමයි කියන්නේ. එතකොට දැන් මේකේ උදාහරණ අපිට එදිනෙදා ගන්න පුළුවන්. the visa දෙනවා කියලා යම් අය විවිධ නම් වලින් මුදල් එකතු කරනවා. මේ ගම් සාමාන්‍යයෙන් ඒ තරම් නොදියුණු සමාජ වලට ගිහිල්ලා යම් පුද්ගලයන් හරහා වීසා ලබා දෙනවා කියලා මුදල් එකතු කිරීම මේකට අයිති. ඊළඟට ඔන්ලයින් සම්බන්ධයෙන් ට්‍රේඩින් උගන්වනවා. ක්‍රිප්ටෝකරන්සි හම්බ කරන්න කියලා දෙනවා. earning with cryptocurrency. එතන මේවා තියෙනවා the fake investment programs. Fake investment programs in different names that they bring to light and just they try to victimize very innocent people, ask them to invest money to maximize the profit. තව ලාභ උපයන කරන්න පුළුවන් තරම් ආයෝජන කරන්න කියලා එහෙම විවිධ නම් වලින් ගිය ඇවිල්ලා පස්සේදී අකුලාගෙන යනවා එකවරම. එතකොට මේ ඔක්කොම මේ කැටගරි එකට අයිති මේ බොරු ආයෝජන fake investments කියන එක. ඊළඟට online frauds, online වංචා, ඒ වගේම ව්‍යාජ මංගල සේවාවන්. ඒවා බොරු විවාහ පොරොන්දු ඇති කරගෙන ඒත් මුදල් ඉපයීමේ කටයුතු වල නිරත වෙනවා.
එතකොට මේ වගේ දෙයක් අපි හඬ නැගීමට, ඉදිරියට ගෙනීමට, අල්ල ගැනීමට යම්කිසි සාක්ෂි අවශ්‍ය වෙනවා. දැන් මේ හඳුනාගත් පමණින් ඔබට මේ පුද්ගලයන් හසු කරගන්න බෑ. ඒ සඳහා මෙන්න මේ කියන ලිපි ලේඛන සාක්ෂි විදියට භාවිතා කරන්න පුළුවන්. ඒ යම් ව්‍යාජ සේවයක් නදිනුවත්කමින් ලබා ගැනීමේදී ඔබ මුදල් ගෙවපු බැංකුවට මුදල් ගෙවපු ස්ලිප්ස් ඒවා අරගෙන තියන්න. සමහර විට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර්ස් තියෙනවා. එතෙන්දිත් ස්ලිප් එකක් එනවා. ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න පුළුවන්. ෆිසිකලි බැංක් එකක් කරහා ට්‍රාන්ස්ෆර් වුණා නම් ඒකෙදි අපේ ස්ලිප් එක ලැබෙනවා. ස්ලිප් එක මෙතෙන්දී වැදගත් වෙනවා. එතකොට අර WhatsApp messages විවිධාකාරයට එනවා. How can I help you? That is a very good platform for trading. Then that it's a big pleasure to identify you and how can we help you? And ඔය වගේ WhatsApp messages එනවා. විවිධ app හරහා එන ඒවා තියෙනවා. එතකොට ඒවයි ස්ක්‍රීන්ෂොට් අරගෙන ඒවා අපිට print outs විදියටත් ගන්න පුළුවන්. ඒ සාක්ෂි තියාගන්න පුළුවන්. ඒ නම් එක්ක ඒ අදාළ අයගේ කම්පැනි හෝ පුද්ගලයන්ගේ බොහෝ විට මේවා පුද්ගල නාමයන් නෙමෙයි බොරු කම්පැනි නම් වලින් තමයි එන්නේ. එතකොට ඒවයි අපිට තියාගන්න පුළුවන් විස්තර. ඒ වගේමයි the call recording. ඒවා ආයතනයක්, ව්‍යාජ ණය දෙන ආයතනයක්. එහෙම නැත්නම් වෙනත් ඔය ආයෝජන false තියෙන fake investment programs ඒ වගේ දේවල් වලින් කතා කරනකොට ඒ අය එක කතා කරන ඒ කෝල් රෙකෝඩ් කරගන්න ඕනේ. ඒගොල්ලොන්ගේ කියන විස්තර මොනවද කියලා පස්සේදී ඒවා විග්‍රහ කරලා බලන්න. ඒ කෝල්ස් රෙකෝඩින්ග්ස් විශේෂයෙන්ම වැදගත්. දැන් තමන් අහු වුණත් ඒ ඉන්වෙස්ට්මන්ට් ප්‍රෝග්‍රෑම් එක කරන වෙලාවේ ඇති කරගත්ත යම් යම් සම්බන්ධතාවල් පිළිබඳව ඒ කෝල් වලින් එළි වෙන්න පුළුවන්. ඒ වගේම ඇග්‍රීමන්ට්ස්. මේ ඇග්‍රීමන්ට්ස් කියන එක හරි බරපතලයි. කිසිම ඇග්‍රීමන්ට් එකක් මේ empty papers වල කොතනකදවත් අස්සම් කරලා එළඹෙන්න එපා. ඔබට අධිකරණයේදී වුණත් ඉතාමත්ම අපහසු වෙනවා ඒවා ඔප්පු කරගන්න. නිවැරදි දේවල්ද කියන එක ඔප්පු කරගන්න අධිකරණයේදීත් අමාරු වෙනවා මේ empty papers වලට. හිස් කොළ වලට අස්සම් තැබීමෙන් කුමන හෝ විශ්වාසයක් මත යම් යම් පුද්ගලයන් හිස් කොළ වලට අස්සම් තියලා ගිවිසුම් වලට එළඹෙනවා. පස්සේදී අදාළ වගන්ති ලියන්න ඒ බොරුවට කියනවා ඒ අදාළ පුද්ගලයාට වඩා වාසි වෙන විදියට ඒ වගන්ති ටික සකස් කරලා දෙන්නම් මේකට අස්සන ගහන්න කියලා. ඒ වගේ අවස්ථා බොහොම භයානකයි. ඒ වගේමයි දැන් ඔන්ලයින් ඇප් වල එන තියෙනවා ඔන්ලයින් ඇප් එකේ එන අවස්ථාවක් තියෙනවා. ඒකෙදි පුළුවන් අස්සනක් ගහන්න සමහර platform වල ඉඩ දීලා තියෙනවා. අස්සන කොහොමයි ඩිජිටල් ක්‍රමයට අස්සනක් අපිට ෆෝන් එක මත ඉර ඇඳලා ගහන්න ඒගොල්ලෝ platform එක දීලා තියෙනවා. ඒතර මේ වගේ දේවල් වලට අස්සන් තියන්න යන්න එපා. ඒවා බොහොම භයානකයි. එහෙම අස්සනක් තියලා තියෙනවා නම් ඒ අස්සනේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි print out එකක් හරි අරගෙන තියාගන්න. මෙන්න මේවා තමයි අපිට එවැනි අවස්ථාවක සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම ඔබට සිද්ධිය සිදු වූයින් පසුව සාක්ෂි හදන ක්‍රම බොහොම අඩුයි. අද මොකද මේ විද්‍යුත් තාක්ෂණික යුගයක ගොඩාක් දේවල් අපි හිතනවටත් වැඩිය ගැඹුරකට දිවෙන නිසා ගොඩක් බුද්ධිමත්ව කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.